මලම කරදරයක් වලියක් ගියපු ගමන් මේ ළඟ තියෙනවා කැලයක් වගේ එකක්. ඒකට රිංග ගන්නවා. උදේ ඉඳන් හවස වෙනකන් උදේ රිංග ගත්තොත් හවස වෙනකන් එළියට ගන්න වෙන්නේ නැහැ. මාමිනි මාදෙය කාබේන් පාබලයක් ගම වේ යමු දෙන්න. උදුම හිස්රදයක් වෙලා තියෙන මම ළමයෙක්වත් හදන්නේ නැත් ඒකයි. එකෙට දෙකෙක් බලා ගන්න බෑ. බෑ ඒක කරන්න. පොඩි කාලෙත් උමලු අම්මා කියනවා මේ ගහකට හරි නැගලා ඉන්නවලු වලියක් දාගත්ත ගම. බයිනා බලයන් පිටිවලට. බයිනා නැතම් බන්නා කරනවා. බයිනා ඉන්න බා අර තියෙන මම පෙන්නන්න ඉන්න. ඔන්න මේ හරිය තියෙන්නේ. මෙන්න මෙතනින් ගිහිල්ලා බලමුකෝ මොකද කරන්න කියලා. අවුලෙනුත් ඇති මම පොඩ්ඩක් කෑ ගැහුවත් නේ. අම්මගේ රෙද්ද. මෙතන තමයි වෙනදට ඉන්නේ. අම්මට කියන්නේ අඩේ මේක මොනවාකෝ. මම පව් කියලා මේ බලපන්. මොන ඩයල් එකේ හැටි. එන්න යන්. ඔන්න බලහන් කරන යන් වැඩ තියෙන වෙන්නකෝ. හරි මේ පේජ් කඩයක් තියෙනවා මම අරන් දෙන්නම් එන්න. පේජ් කඩ කොහෙද තියෙන්නේ? තියෙනවා එන්නකෝ මම අරන් දෙන්න. මාස්ටෝඩ් වීඩියෝ කරන්න නේද? හරි ඔයාට පේජ් එකක් අරන් දෙන්නම් මම. හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? අර පේජ් කඩයක් තියෙනවා. පේජ් කඩේ යන්න තියෙනවා මේ අර පොඩ්ඩගේ පේජ් කඩේ කියලා තියෙනවා එන්නකෝ. එන්න බලන්න මං හිතුවේ කනවත් එක්ක ඇවිල්ලා. බොයේ බලු කතාව නතර කරගනි. එහෙම නැත්නම් මං එළියට ආවොත් බවුලේ ඉඳලා යටිපතුල් වලට යනකම් උදළු ගන්න අන්න ඒක දරගනි. මම හිතුවා අවුලෙන් ඇති මෙතන මේ මූඩ් ගහලා කියලා අප්සෙට් එකේ. මම නැතුව. කනවා. හරි එන්න අයියා. එන්න ගන්න එන්න. යා ඔය ගෙන්න වැඩ තියෙනවනේ එන්නකො සුදු. මම අරන් දෙන්නම් ප්‍රොමිස්. මම මැසේජ් එකකුත් දැම්ම දැන්. නා මටත් බනිස්සයක් අරගෙන. වෙන්නේ හා ඔයාටත් ඉන්නවද මේ වගේ පේජ් එකක් වෙනුවෙන් වාත වෙවි රණ්ඩු කරන ඩයල් එකක්? එහෙම නැත්නම් ඔයත් හොයනවද CM tool ඔන්නලා තියෙන හොඳ ෆලෝ බේස් එකක් ඉන්න පේජ් එකක්? Facebook විතරක් නෙමෙයි Instagram, TikTok, YouTube මේ ඕනම platform එකකින් ඔයාට පේජ් එකක් ගන්න පුළුවන්. ඔයාට ඕනේ විදිහට ඔයාගේ අතේ තියෙන ගානට පොඩ්ඩක් පේජ් කඩේ පැත්තට ගියොත් කඩ දැකලා තිබ්බට පේජ් කඩයක් කියන එක ටිකක් අමුතුයි නේද? ඒ වුණාට අමුතු කඩෙන් පේජ් එකක් ගත්තොත් ගොඩම තමයි. එහෙනම් ඉතින් මෙන්න මේ නම්බර් එකට WhatsApp එකක් දාලා පොඩ්ඩක් පේජ් කඩේ පැත්තට ගිහිල්ලා ඔයාට ඕනේ පේජ් එක දැම්ම වෙන් කරගන්න. මමත් මෙයාට එකක් කරන් දෙනවා නැත්තම් මහා පැකට් එකක්. එහෙනම් හරිනේ. හරි හැබැයි ඔය කියලා නෙන්න එපා. අපෝ මට එපා. ඔය දැන් මොනවද ගත්තේ කන්න? මොනවද ගත්තේ කන්න? ගත්තේ නැහැ වැටලා තිබ්බේ. මොන ඔර බොනිස් මාෂ්මෙලෝස් මම මේ බඩගින්නේ මාර ඩයල් එකක් ඔයාලා. වැටලා තිබ්බේ ඇත්තටම. වඩක් කැල කිතුක. ඔව් මට නෑ ඇත්තටම වැටලා තිබ්බේ මම ගන්න නැහැ මං දුකින් හිටි මං ගන්න නැහැ. මටලු බොරුවට. වැටලා තිබ්බ හින්දා ඉතින් වැටලා තියෙනවා කන්න හොඳයි. නෑ මේ පැකේ. නේ මේ. Okay.